සුපේම YouTube channel එකට සියලුම දෙනා බොහොමත්ම ආදරෙන් පිළිගන්නවා. අද දවසේදී සුත්‍ර පෝෂක පැකට්ටුව සම්බන්ධව නැත්නම් යකඩ පැකට්ටුව සම්බන්ධව කතා කරන්න හිතුවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා අම්මලා විදිහට තාත්තලා විදිහට ඔයාගේ දරුවට සුත්‍ර පෝෂක පැකට්ටු හම්බ වෙනවා. මේක දෙන්නේ ඇයි? සුත්‍ර පෝෂක කියන්නේ දරුවන්ට අවශ්‍ය කරන විටමින් සහ ಖನಿජ ලවණ ඇතුළු අනිකුත් පෝෂණ කොටස් අම්මගෙන් ආහාරයෙන් නොලැබෙන කොටස්. ඒ කියන්නේ බබා හම්බෙලා මාස 6න් පස්සේ තමයි මේ ආහාර ලබා දෙන්න පටන් ගන්න. එතකොට මේකෙදි සමහර විට දරුවා අමතර ආහාර ගන්නවත් එක්ක අවශ්‍ය කරන පෝෂණ කොටස් නොලැබී යන්නට පුළුවන්. එතකොට මේ පෝෂණ කොටස් ටික ලබා දීම සඳහා තමයි සුත්‍ර පෝෂක පැකට්ටුව ලබලා දෙන්නේ සායනයට පැමිණියාම. එතකොට මාස 6ේදී අවුරුද්දේදී සහ අවුරුදු 1මාරදී කියන විදිහට සුත්‍ර පෝෂක ලබා දීම සිදු කරනවා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පැවැත්වෙන සායනය මගින්. සමහර විට පවු සෞඛ්‍ය සේවා නිලධාරී කාර්යාලයේ තියෙන සායනයෙන් වෙන්නත් පුළුවන්. මේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හරහා තමයි සිදු කරගෙන යන්නේ. එතකොට මේ සුත්‍ර පෝෂක පැකට්ටුවක අවශ්‍යතාවය දරුවන්ට තියෙන නිසායි ලබලා දෙන්නේ. එතකොට දෙමාපියෝ විදිහට ඔයගොල්ලෝ ආහාර ලබා දෙන්නේ අම්මා නම් අම්මා හරි එහෙම නැත්නම් වෙනත් වැඩිහිටි කෙනෙක් දරුවගේ ආහාර ටික ලබලා දෙනවා නම් මේ ආහාරයට දිනපතා හෝ සතියකට දවස් කීපයක් සතියකට දින කීපයකදී මේ සුත්‍ර පෝෂක පැකට්ටුව ලබා දෙනවා. එතකොට මාස 6 අවුරුද්ද සහ අවුරුදු 1මාරදී කියන විදිහට 3 වතාවක් සුත්‍ර පෝෂක පැකට්ටු ලබා දෙනවා. එතකොට සුත්‍ර පෝෂක පැකට්ටු 60. ඒ කියන්නේ පෙට්ටි දෙකක් එක සායනයකදී ලබා දෙනවා. මාස 6ේදී එන සායනයේ වාරයේදී පැකට් 60ක් ලබා දෙනවා. ඒ කියන්නේ පෙට්ටි දෙකක් ලබා දෙනවා. මේ එක පෙට්ටියක පැකට් 30ක් තියෙනවා. බොහොම පුංචි කුඩු ප්‍රමාණයක් තියෙනවා. ඒතර මේ කුඩු ප්‍රමාණය දරුවගේ ආහාරයට එකතු කරලා දරුවට ලබා දීම තමයි අපි සිද්ධ කරන්න ඕන. එතකොට මේක ලබලා දෙනකොට අම්මලා හරියටම දැනුවත් උනේ නැත්නම් මේ පැකට්ටුව ලබා දීම වැඩක් නෑ. අපි බබාට ඕන තරම් පෝෂණ කොටස් දෙනවනේ කියලා හිතලා මගේ හැරුණොත් දරුවගේ අවශ්‍ය පෝෂණය තමයි අවම වෙන්නේ. ඉතින් මේකේ තියෙනවා අඩංගු වෙලා තියෙනවා A, D, E සහ K කියන විටමින් වර්ග ටික. මේවා මේදේදී වෙන විටමින්. එතකොට මේ විටමින් ටික නොකඩවා මාස 2ක් අපිට ලබා දෙන්න පුළුවන්. ඉතින් මේ මාස 2ේදී කියන්නේ මාස 6ේදී දෙන මුල් මාස 2ේදී වෙන්න පුළුවන්. ඊළඟට අවුරුද්දේදී දෙන මුල් මාස 2ේදී වෙන මේක තුල අර පෝෂණ අවශ්‍යතා සම්පූර්ණ. එතකොට මේ සුත්‍ර පෝෂක පැකට්ටුවේ විටමින් C තියෙනවා, යකඩ තියෙනවා නැත්නම් අපි කියන පෝලේට් කියලා. එතකොට සින්ක් තියෙනවා, අයඩින් තියෙනවා, පෝලේට් තියෙනවා, සෙලේනියම් තියෙනවා සහ B කාණ්ඩයට අයිති විටමින් බොහොමයක් අඩංගු වෙලා තියෙනවා. එතකොට අවුරුදු 5 අතර කාලයේදී මේක ලබා දෙනවා. ඉදිරියේදී මේ මුල් කොටසේදී මේ පැකට් ලබා දෙන්න බැරි වෙච්ච අයට නැවත ලබා දීමක් කරන්නත් සැලසුම් වෙමින් පවතින. එතකොට මේ විටමින් ටික අපි විටමින් සහ ಖನಿජ ලවණ අඩංගු මේ සුත්‍ර පෝෂකය ලබා දීම වැදගත් කියලා ඔයගොල්ලන්ට මම හිතන්නේ මම කතා කරන දේවල් තුල තේරෙනවා ඇති. එතකොට මේක ලබලා දෙනකොට විශේෂයෙන් අවධානය යොමු කරන්න ඕන තැනක් තියෙනවා. හේතුව තමයි මේක යකඩ සහිත ආහාරයක් නිසා ආහාරයට එකතු කරපු සැනින් ආහාර ගන්න සලස්සන්න ඕනේ. කියන්නේ දරුවගේ ආහාරයට එකතු කරා නම් මුල් කට තුලම මුල් ආහාර කොටස තුලදීම දරුවට මේක ලබලා දෙන්න ඕන. එහෙම නැතුව අර ගොඩක් වෙලා අල්ල අනාන ඉඳලා දෙනකොට මේ ආහාරය රසය වෙනස් වෙනවා. එතකොට දරුවා අර ගන්න ආහාර ප්‍රමාණයත් නොගෙන ඉන්න පුළුවන්. කියන්නේ සුත්‍ර පෝෂක රහිතව දෙන ආහාර කොටසත් නොගෙන ඉන්න පුළුවන්. ඉතින් ඒක නිසා ආහාරයට එකතු කරපු සැනින්ම මේ කොටස ලබලා දෙන්න ඕනේ. එතකොට ඉක්මනින් ලබා දීම තුළ ආහාරයේ රසය වෙනස් වීම සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මේ පුංචිම රහස ඕගොල්ලෝ දැනුවත් වෙලා නැත්නම් ඔයගොල්ලෝගේ දරුවට සුත්‍ර පෝෂක සහිත ආහාර කොටස තබා අනික් ආහාර කොටසත් ලබා දෙන්න බැරි වෙනවා. ඉතින් ඒක නිසා අවධානය යොමු කරන්න විශේෂයෙන් මේ සුත්‍ර පෝෂක කොටස අපි මුල්ම ආහාර පංගුවත් එක්ක ලබලා දෙන්න. ඊළඟට අපි මේකෙදී අවශ්‍ය කරන හිග ආහාර කොටස් ලබා දෙන එක වගේම මොළේ වර්ධනයට අවශ්‍ය පෝෂණ කොටස් ලබලා දෙනවා. එතකොට සෞඛ්‍යමත් මොළයක් වර්ධනය කරගන්න අපේ දරුවගේ තියෙන අසාත්මිකතා පාලනය කරගෙන යන්න පුළුවන් ශක්තිය ඇති කරන්න විශේෂයෙන් විටමින් A, සෙලේනියම් වගේ දේවල් වල මේ අසාත්මිකතා පාලනයක් තියෙනවා. එතකොට දරුවට මේ දේවල් ඒ අදාළ වයස් කාණ්ඩවලදී නොලැබීම නිසා අසාත්මිකතා මතුවෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා තමයි
මේ වගේ තියෙන විශේෂම ගුණ වෙන්නේ අපි ලබා දීමේදී. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම අපි ගොයන් ගහකට නැත්නම් අපි වගා කරන යම්කිසි භෝගයකට පොහොර දාන්න ඕන කාල සීමාවක් තියෙනවා. ඉතින් මේ කාල සීමාවේදී පොහොර ටික ලබලා දුන්නේ නැත්තම් ඒ වගේ තියෙන්නේ පෝෂණ කොටස්. ගොයම් ගහක් ගත්තොත් නැත්නම් වී ගහක් ගත්තොත් වී ගහේට අවශ්‍ය කරන පෝෂණ කොටස් ටික නිසි වයසේදී. ඒ කියන්නේ මූල පද්ධතිය හැදෙන්න ඕන වෙලාවේදී මූල පද්ධතිය හැදෙන පොහොර ටික දෙන්න ඕන. ඒ වගේ ගොයම් ගහ වර්ධනය වෙන කාලෙදී නයිට්‍රජන් අඩංගු පොහොර දාන්න ඕනේ. ඒ පොහොර ඒ අවස්ථාවේදී දෙන්න. එහෙම නැතුව කාලය පහු වෙලා දුන්නොත් අපි කියනවා බණ්ඩි පොහොර නැත්නම් කරල් ඇති වෙන්න පොහොර. ඉතින් මේවා ඒ අදාළ වෙලාවෙත් දුන්නේ නැත්නම් ඒ සරු ඵලදාවක් ලබන්න බැරි වෙනවා වගේම දරුවට අවශ්‍ය තැනදී අවශ්‍ය කරන පොහොර ටික නැත්නම් අවශ්‍ය කරන පෝෂක කොටස් ටික ලබා නොදීම තුළ දරුවගේ වර්ධනය අවම වෙනවා. විකසනය අවම වෙනවා. මේ වර්ධනය සහ විකසනය අවම වීම තුළ දරුවගේ ප්‍රවර්ධනය කොහොමත් බාල වෙනවා. ඒ වගේම තමයි මොළේ සංවර්ධනය, හිතන විදිහ, විශ්ලේෂණය කරන විදිහ, තව කෙනෙකුට ගරු කරන විදිහ මේ සියල්ලට හිත සකස් වෙන්න නැත්නම් වර්ධනය සකස් වෙන්න ප්‍රවර්ධනය ඇති කරන්න අපිට මේ සුද්ධ පෝෂක බොහොමත්ම වැදගත් සහ අවශ්‍ය වෙලා තියෙනවා. එතකොට සුද්ධ පෝෂක අවම කරගන්න, හිඟයක් ඇති වෙන එක අවම කරගන්න තමයි මේවා දෙන්නේ. එහෙමනම් අපි හිඟ පෝෂණ කොටස් ටික ලබා දීම සඳහා හිඟේ වළක්වාගෙන මේ පෝෂණ ද්‍රව්‍ය ලබා දීමට තමයි අපි සුද්ධ පෝෂක පැකැට්ටුව සැලසුම් කරලා තියෙන්නේ. ඉතින් විශේෂයෙන් අපි රජයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හරහා පවත්වන සායනවලට සහභාගී විය යුතු ඇයි කියන එක මම හිතන්නේ ඔයගොල්ලෝ පූර්ව ප්‍රසව කාලේ ඉඳලම දන්නවා. ඒතර මේ දැනුවත් කිරීම තුළ මේ වගේ සායනවලදී ලබා දෙන දැනුමත් එක්ක ඔයගොල්ලන්ට මේ පැකට්ටුව කොහොමද ලබා දෙන්නේ කියලා කියනවා. ඒතකොට මම අර මුලින් කිව්වා වගේ පෝෂණ පැකට්ටුවක දින 30කට අඩංගු සුද්ධ පෝෂක කුඩා පැකට් 30ක් තියෙනවා. එතකොට ඒ වගේ පැකට් දෙකක් හම්බ වෙනවා. ඒ කියන්නේ දින 60කට මේ හම්බෙන පැකට් ටික නොකඩවා නොවරදවා දරුවට ලබා දීම අත්‍යවශ්‍ය බව මතක් කරනවා. මේ පෝෂණ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම තුළ අපිට දරුවා බොහෝ වර්ධන මගහැරීම් වලින් වළක්වා ගන්න පුළුවන්. ඉතින් රජයෙන් තීරණයක් කළා ලොකු වියදමක් දරලා මේ වගේ දෙයක් ලබලා දෙන්නේ අපේ දරුවා අපිට අවශ්‍ය විදිහට නැත්නම් අපිට දුක හිතෙන්නේ නැති වෙන්න, ලෙඩ නොවෙන්න, ශක්තිමත් හොඳ දරුවෙක් බිහි කරගන්න අවශ්‍යතාවය මත තමයි ලබලා දෙන්නේ. ඉතින් එහෙමනම් ඒ සඳහා ඔබේ දායකත්වයක් ලබලා දීලා ඔබට හැකියාව තියෙනවා මේ නොමිලේ ලබලා දෙන සුද්ධ පෝෂක පැකට් ටික විසි නොකර. දැන් අර මම මුලින් කිව්වා වගේ මේ ටිකක් වෙලා අනානේ ඉඳලා කවන්න ගියොත් දරුවා කන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? අර ඉතුරු ආහාරات එක්කම සමහරවට විසි කරන්න. ඒ කියන්නේ ලොකු ප්‍රමාණයකට මේ සුද්ධ පෝෂක ටික අනන්න නැතුව නැත්නම් එකතු කරන්නේ නැතුව මුලින්ම ආහාර කටට දුන්න ගමන් ඉක්මනින්ම එක කවල ඊළඟ ආහාර කට දුන්නොත් මුල් වෙලාවේදී දරුවා අකමැත්තෙන් නෙවෙයි මුල්ම කෑම අරගන්නේ. එතකොට ඒකත් එක්ක ඊළඟ දෙවෙනි කටත් ගියපුවාම අර කටේ තියෙන ඒවත් ඇතුළට යනවා. ඉතින් මේක අපිට පුළුවන් වෙනවා දරුවගේ පෝෂණ කොටස් ටික සම්පූර්ණයෙන් දී ගන්න පිළිවෙල හදා ගන්න. එහෙම නැතුව සුද්ධ පෝෂක පැකට් දෙන්නේ ගෙදර ගෙනihin විසි කරන්නවත් අනලා බල්ලට දාන්නවත් නෙමෙයි. බල්ලට නෙමෙයි සුද්ධ පෝෂක අවශ්‍ය වෙන්නේ අපේ දරුවට. ඉතින් එහෙමනම් මම අද දවසේදී මේ සුද්ධ පෝෂක ගැන කතා කරලා ඔයගොල්ලෝව දැනුවත් කරන්න හිතුවේ අපි රජයේ ලබා දෙන දේවල් වල උපරිම ප්‍රයෝජන ගන්න ඔයගොල්ලෝ දැනුවත් කරන්න ඕන නිසා. ඉතින් බොහොමත්ම ස්තුතියි. ඉතින් මගේ මේ වීඩියෝ ඔයගොල්ලන්ට සුදුසුයි කියලා හිතෙනවා නම් තවත් අයෙකුට බලන්න ඕන කියලා හිතෙනවා නම් මේක ෂෙයා කරන්න, ලයික් එකක් දාන්න. ඒ වගේම අඩුපාඩු තියෙනවා නම් තව කතා කරන්න ඕන නම් මොන හරි දෙයක් මේකට කමෙන්ට් එකකින් මට දැනුම් දෙන්න. ඊළඟට තාමත් මාව subscribe කරලා නැත්නම් සුවපේමා YouTube channel එක subscribe කරන්න. බොහොමත්ම ස්තුතියි.